Hi everyone. So on behalf of NCHS, I would like to welcome every one of you for a very interesting and exciting podcast. So අද දවසේදී අපි මෙතනදී මම හිතන්නේ මේ බලන හැමෝම බලන් ඉන්නවා ඇති ඇයි එක පාටම මේ පොඩ්කාස්ට් එකකින් අපි අද දවසේදී කතා කරන්න හදන්නේ කියලා. නවලෝක College of Higher Education ආයතනයේ මගින් මේ සංවිධානය කරන මේ පොඩ්කාස්ට් එක මොනවාද කතා කරන්න හදන්නේ කියලා ඔයගොල්ලෝ හිතන් ඉන්නවා ඇති. Yes. So don't worry, hold your horses. Every one of you and me, we would like to fly out from the country if there's an opportunity and study. අපි හැමෝම ආසයිනේ මේ මොකක් හරි රටකට ගිහිල්ලා අපේ අධ්‍යාපන කටයුතු කරන්න. ඉතින් NCHS ආයතනයෙන් අද දවසේදී අපි කතා කරන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සම්බන්ධයෙන් to study in Australia, and we are going to talk about Federation University Australia, one very unique university which I'm sure most of you would have heard. If you have not, so today you will learn a lot about the university. මේක මම තනියම කරන දෙයක් නෙවෙයි. මට වඩා ගොඩක් මේ සම්බන්ධයෙන් විස්තර දන්නා වූ NCHS ආයතනයේ counselors දෙන්නෙක් හැටියට වැඩ කරන අපේ we have two wonderful individuals with us. So let me introduce Prasangi and can I call you Prasangi? Yes, Prasangi and Crystal. I'll call you Stephanie. So Stephanie, Crystal. So we have Stephanie and Prasangi here with us. අද දවසේදී මේ මං ගාව තියෙන ප්‍රශ්න 22ක්. මේ ප්‍රශ්න 22ම ඇත්තටම මෙතන අපේ ඉන්න මේ audience එකෙන් අපිට ආව ප්‍රශ්න. මේ ප්‍රශ්න 22කටම කොහොම හරි උත්තර අද දවසේදී මං ඔය දෙන්නගෙන් අහන්න යනවා. හරි? මේ ප්‍රශ්න 22කින් මං හිතනවා අපේ තියෙන මොන හරි ගැටලු තියෙනවා නම් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සම්බන්ධයෙන්, especially about Federation University, I'm sure you will get everything clarified. So without further ado, මම මගේ පළවෙනි ප්‍රශ්නෙට දැන් යමු වෙන්න යන්නේ. Right. මගේ පළවෙනි ප්‍රශ්නේ. So මේ NCHS ආයතනයෙන් foundation program එකක් කරනවා කියලා මම අහලා තියෙනවා. So I have heard that NCHS you have a foundation program. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු මුලින්ම. ඔව්. NCHS ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් කියන්නේ සාමාන්‍ය ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් GC O-level examination කම්ප්ලීට් කරපු ස්ටුඩන්ට් කෙනෙක්ට. එතකොට NCHS එකේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා O-level complete කරපු ළමයි ඒගොල්ලෝ soon after their results or with the pending results ඇවිල්ලා join වෙන්න පුළුවන්. pending results වලුත් join වෙන්න පුළුවන්. හරි. එතකොට මේක එක්ස්පීරියන්ස් එකක් විදියට යන්නේ ප්‍රී යුනිවර්සිටි ප්‍රෝග්‍රෑම් එකක් විදියට නැත්නම් ප්‍රිපැරටරි ප්‍රෝග්‍රෑම් එකක් විදියට ළමයි තමන්ගේ යුනිවර්සිටි හයර් ස්ටඩීස් ප්‍රෝග්‍රෑම් වලට මේක ස්ටාර්ටින් පොයින්ට් එකක් විදියට යන්නේ. Right. So O-levels ඉවර කවුරු ඉන්නවා නම් after O-levels even without their results. Yes. results එක හෝ නැතුව හරි ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන් මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට. and මේ ප්‍රෝග්‍රෑම් එක මට තේරිච්ච හැටියට ෆෙඩරේෂන් යුනිවර්සිටි එක නැත්නම් ඕස්ට්‍රේලියාවේ මම යන යුනිවර්සිටි එකට අර මාව සූදානම් කරන වගේ ප්‍රෝග්‍රෑම් එකක් නේ. It's a starting program. Very good. So I'm sure that is clear. So my second question, දැන් මේ ලංකාවේ ඉඳන් පිටරටට යන students කියන්නේ ඕස්ට්‍රේලියාව ඉගෙන ගන්න යන students වල transition period එකක් තියෙනවානේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කොහොමද ඒ gap එක narrow කරන්නේ? නැත්නම් මේ transition ඒ period එක නැත්නම් transition එකට කොහොමද ළමයින්ට උදව් වෙන්නේ කියන දේ මම දැනගන්න කැමතියි. ඒක ගැන මොකක් හරි කියන්න පුළුවන්ද? මම හිතන්නේ ප්‍රසංගි ඔයාලා ඇස්ට්‍රේලියා ඉන්නවා ඒකට උත්තර දෙන්න. ඔව්. ළමයෙක් ඕස්ට්‍රේලියා යන්න කලින් ඒගොල්ලන්ට අපේ කොලේජ් එක ඇතුලේ ඉගෙන ගන්න එකෙන් ඒගොල්ලන්ට වෙනම සූදානමක් එනවා. මොකද එහෙ තියෙන ලයිෆ් එක වෙනම ලයිෆ් එකක්. ඉතින් ගොඩක් වෙනස්. ඉතින් ඒගොල්ලන්ට ඒ ලයිෆ් එකම අපි මෙතන දෙන්න උපරිම උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ ඉන්න මාස 8 ඇතුළත ඒගොල්ලන් මෙහි මාස 8ක කාලයක් ඉන්නවා. මාස 8ක ප්‍රෝග්‍රෑම් එකක් ගැන තමයි මේ කතා කරන්නේ. මේ මාස 8 ඇතුළත ඒගොල්ලන්ට යාළුවෝ හම්බ වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඕස්ට්‍රේලියා තනියෙන් යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන් තව ගෲප් එකක් එක්ක තමයි ඕස්ට්‍රේලියාව වලට යන්නේ. ඉතින් ඒකෙන් ඒගොල්ලන්ට එහෙට යනකොට සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක්ට ස්ට්‍රෙස් එකක් එනවා. ඒ දේවල් තියෙනවා. නමුත් මේකෙන් ඒගොල්ලන්ට ස්ට්‍රෙස් එක නැතුව ළමයි එක්ක යාළුවෙක් විදිහට තමයි යාළුවෙක් එක්ක යවෙන්නේ. ඉතින් දැන් මෙතන මේ ෆවුන්ඩේෂන් එකේ ඉන්න ළමයින්ම තමයි ඒ යුනිවර්සිටි එකට කවදද යන්නේ? ගෲප් එකක් විදිහට තමයි යන්නේ. හොඳම දෙයක්. So it's a very important area that we are going to talk. So parents බය වෙන්න දෙයක් නැහැ. ගොඩක් parents ට මේ ප්‍රශ්න ඇතිනේ කොහොමද මගේ දරුවෝ තනියෙන් යවන්නේ? සමහරට පළවෙනි වතාවට වෙන්නේ නැති ඒගොල්ලෝ යන්නේ.
අනික තමයි ඒගොල්ලන්ට මේ මාසට ඇතුළත පේරන්ස් ලැක්ක ඉන්න තා පොඩි කාලෙකුත් ඇඩ් වෙනවා ඒගොල්ලන් එක පාරට ඔස්ට්‍රේලියා යන්නේ නෑ ඒගොල්ලන්ට තව කාලයක් ඒකට ප්‍රිපෙයාර් වෙලා යන්න පුළුවන්. ඔව් දැන් අවුරුදු 16ක් කියන්නේ පොඩි වයසක් නේ. තව මාස 8ක් හරි පේරන්ට්ස්ත් එක්ක ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මොකද ඊට පස්සේ අවුරුදු 3ක් 4ක් නැත්නම් සමහරට සදාකාලිකව පේරන්ට්ස්ත් එක්ක නැතුව යන්න වෙන්න ඉඩ තියෙනවා. So it's a good thing. Right. Thank you very much. අනිත් වැදගත්ම ප්‍රශ්නේ තමයි දැන් මේ ෆවුන්ඩේෂන් එකේ මම අහලා තියෙනවා ස්පෙෂලයිසේෂන්ස් තියෙනවා කියලා. දැන් උදාහරණයක් ඇටියට මට ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕන නම් මට IT මොකක් හරි සම්බන්ධ වෙන්න ඕන නම් මම අහලා තියෙනවා එහෙම ස්පෙෂලයිසේෂන් එකක් නැත්නම් සමහර සබ්ජෙක්ට්ස් නැත්නම් මට ඒ ඩිග්‍රීස් වෙන රටවල කරන්න බෑ කියලා. මේ ෆවුන්ඩේෂන් එකේ තියෙන ස්පෙෂලයිසේෂන්ස් තියෙනවද? අපේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකේ ස්පෙෂලයිසේෂන්ස් තියෙනවා. mainly 4 subjects තියෙන්නේ. business, IT, engineering and science. හැබැයි ස්ටුඩන්ට් කෙනෙක් ෆවුන්ඩේෂන් එක පටන් ගද්දී it will be going as a general foundation but when they start. yes when they start. Okay. But in the second semester අපි දෙනවා elective subjects. එතකොට ළමයාට select කරගන්න පුළුවන් එයා මොන specialization එක choose කරන්න ඕනද ඒකට අදාළ elective subjects ටික select කරගන්න පුළුවන්. Second semester එකේ තමයි ඔක වෙන්නේ. So if I ask again to clarify, to clear all these doubts, what is the total duration of the program? The duration will be only 8 months. After 8 months, they can transfer to Australia. Wow. So it's only 8 months program. Only 8 months. So ඒකෙන් මං හිතන හැටියට මම දන්න තරමින් සෑහෙන වෙලාවක් ඉතුරු වෙනවා මේ දරුවන්ගෙන්. Also like you mentioned Sangi now, they will have some people to fly out with them. Fly with them. එහෙම යන්නත් අවස්ථාව කියන්නේ තව කට්ටියක් එක්ක යන නිසා මම හිතන්නේ බය කියන දේ නැති වෙනවා. and තව මාස 8ක් පෙරන්සත් එක්ක ඉන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඊළඟ question එක තමයි දැන් ලංකාවේ ගොඩාක් ආයතන තියෙනවා. අපි හැමෝම දන්නවා ගොඩාක් education institutions තියෙනවා. ගොඩාක් foundation programs තියෙනවා. මේ foundation පදනම් කියන මේ programs ගොඩක් තියෙනවා. මේ foundation එක අනිත් foundations වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද? කවුරුද මේ ප්‍රශ්නේ අහුවොත් දෙන්නගෙන් කාටද උත්තර දෙන්න පුළුවන්? අපේ ෆවුන්ඩේෂන් එක අනිත් ෆවුන්ඩේෂන්ස් එක්ක වෙනස් වෙන රීසන් එක තමයි අපේ ෆවුන්ඩේෂන් එක 100% Australian qualification එක. 100%. Yes. ඒ වගේම තමයි certificate එකත් 100% Australian certificate එකක්. ඒ වගේම තමයි අපේ ස්ටුඩන්ට්ස් ලා එක්ක සහ parents ලා දෙගොල්ලෝ එක්කම closely engage වෙලා ඒගොල්ලන්ගේ තියෙන issues ඒව ඔක්කොම බලනවා. ඒගොල්ලන් අපි කිසිම තැනක අතාරින්නේ නැහැ. ඒ පුරාවටම අපි ඒගොල්ලන් එක්ක බැඳලා ඉන්නවා. ඔව් ඒක විශේෂයෙන්ම වෙනස් වෙන කාරණාවක් මේ ෆවුන්ඩේෂන් එකයි. විශේෂයෙන් මම හිතන්නේ you heard, so it's a 100% Australian foundation. so මම හිතන්නේ ඒකෙන් ලොකු weight එකක් එනවා මේ ළමයාට transfer වෙද්දී නේ. ඊළඟ ප්‍රශ්නේ transfer වෙන එක ගැනම තමයි මම හිතන්නේ ස්ටෙෆි ඔයාට මේකට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. How does this transfer process? දැන් මේ transfer process එක කියන එක ලේසි නෑනේ. මං දන්න තරම එක ලේසි නෑ. කොහොමද මේ transfer process එක from NCHS to Federation University මේක වෙන්නේ කොහොමද? Transfer process එක වෙන්නේ first of all student need to complete their foundation or diploma program with NCHS successfully and ඒ විදිහට මේගොල්ලන්ගේ required GPA score එකත් අරගෙන eligible වෙන්න ඕනේ. එතකොට තමයි නිකම්ම ඉවර කරන්න බෑ. so GPA එකත් බලනවා. ඊට පස්සේ they can engage with our Navaloka Global EduLink, our visa team. visa team එකෙන් ගන්න පුළුවන් guidance තමයි documentation process එකට. ඊට පස්සේ ළමයින්ට one on one sessions තියා ගන්න පුළුවන්. ඒ විදිහටම pre departure sessions උත් තියෙනවා. ඒකත් මේ facility එකේමද තියෙන්නේ? yes. NCHS එකෙන්ම ඒ විස්තර ටික ගන්න පුළුවන්. okay. right. so ඒ කියන්නේ දැන් මම මේ ෆවුන්ඩේෂන් එක පටන් ගත්තොත් මම ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මට වෙන කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න කලින්ම මගේ වීසා එකට අවශ්‍ය කරන තොරතුරු whatever the requirements that I should have, maybe finance මොනවාද විස්තර ටික මට මෙහෙම දැනගන්න පුළුවන්. NCHS එකෙන්ම දැනගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. so that's a plus point everyone. so you don't have to go waste your time going here and there. මේ ස්ථානයෙන්ම NCHS එකෙන්ම මේ වැඩ කටයුතු කරලා දෙනවා කියලා තමයි අපි මෙතනදී කතා කරන්නේ. හරි. දැන් හිතන්නකෝ ස්ටුඩන්ට් කෙනෙක් ෆවුන්ඩේෂන් එක කරලා යනවා කියලා ෆෙඩරේෂන් යුනිවර්සිටි එකට මොන වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් available නම් වශයෙන් කියන්න පුළුවන් නම් මොන වගේ දැන් බලන් ඉන්න කාට හරි මම දැන් ෆවුන්ඩේෂන් එක කරාට පස්සේ මට මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් ෆෙඩරේෂන් යුනිවර්සිටි කරන්න පුළුවන් කියලා අහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? So we have IT, business, engineering, and also we have nursing pathway, and also we have, yes, okay. and also we have early childhood. Under that we have several kind of majors as well.
Okay, so nursing, IT, engineering and business. yes business. and also we have early childhood program. Early childhood. So early childhood is මං හිතන්නේ මේක හොට් ටොපික් එකක්. ගොඩක් අය බලනවා early childhood and nursing. So anyone who's listening to this, so you have that opportunity also. Nursing and early childhood උනත් කරන්න පුළුවන්. හරි. දැන් අනිත් ප්‍රශ්නේ තමයි දැන් මං හිතන්නේ මේක කියවුණා ස්ටෙෆි වාගේ අතින් උනත් ආයෙසරයක් අපි මේක ගැන කතා කරොත් කමක් නැහැ. දැන් entry දැන් කිව්වනේ GPA කතාවක් ගැන. So is that the entry requirement? මොකක් හරි entry requirement එකක් තියනවාද මාස 8 ඉවරනාට පස්සේ මාස 8 කරපු පල්ලියටම යන්න පුළුවන් ද ඔක්කොටම නැත්නම් is there a entry like cut out mark or any other thing that the university want the students to have? yes normally foundation program එකේ subjects 8ක් තියෙනවා. So for the 8 months duration, student will have 8 subjects. Wow. So in the මාසෙකට එක ගානේ වගේ තමයි. So in the first semester, they will be having 4 subjects and the 4 subjects will be in second semester. Okay. එතකොට totally 8 subjects. subjects. Normally 50% above වගේ ගන්න ඕනේ ළමයා qualify වෙන්න ඊළඟ ඒ කියන්නේ transfer process එකට. හරි ඒ කියන්නේ 50% මං හිතන්නේ ඒක ගන්න අමාරු නැහැ. මං හිතුවා මේ එකපාරට ස්ටෙෆි 80% 90% කියයි කියලා. So don't worry anyone who's watching this parents, so the students they'll have quality education and also you need to have only 50%. So 150 කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔයාලට බය වෙන්න දෙයක් නැහැ entry requirement එක. දැන් මේත් එක්ක වෙන තව ගැටලුවක් තමයි මේ English language එක. දැන් මම යන හැම තැනකම මං කතා කරන හැමෝම මේ IELTS TOEFL PTA කිව්වම දුවනවා. කියන්නේ බයයි. So ඒ බීතිකාව අපේ ලංකාවේ කට්ටියට තියෙනවා. දැන් මෙතනදී මොකක්ද ඒ requirement English requirement එකක් තියෙනවද? ඒ මේ අහන ප්‍රශ්නයක් මේකත් මට ආපු ප්‍රශ්නයක්. ඒ requirement එක තියෙනවා නම් කොහොමද අපි satisfy කරන්නේ? මොකක්ද ඒ ගැන කියන්න පුළුවන්? ඔව් IELTS PT කියන දේ අත්‍යවශ්‍යයි. නමුත් ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඔස්ට්‍රේලියා යන්න කලින් ෆෙඩරේෂන් යුනිවර්සිටි එකෙන් IELTS ඒ වගේම PTE ඒ දෙක එකක් කරලා තමයි යන්න ඕනේ. Okay. ඉතින් ඒ වගේම අපේ තියෙනවා මේ 8 months program එක තියෙනවානේ. ඔව්. මේ 8 months program එකට අපි A level English බලනවා. ඒ වගේම O levels වලින් නම් මොකද්ද බලන්නේ? O levels වලින් ඒගොල්ලන්ට ඒත් C එකක්වත් C එකක්වත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් IELTS PT කරලා එන්න ඕනේ. එහෙම නැත්නම් IELTS PT කරලා කරලා එන්න ඕනේ. Right. ඉතින් ඒ විදිහට තමයි. හරි. So ඒ කියන්නේ මම මගේ English subject එකට O levels වල අපි දන්නවා අපි හරි ආස English subjects වලට. right. ඒකට C එකක් වගේ ගන්න පුළුවන් නම් මට ගැටලුවක් නැහැ. මේ program එක පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක පටන් අරගෙන ෆෙඩරේෂන් යුනිවර්සිටි යද්දි මම ආයි IELTS PTA කරන්න ඕනේද නැත්නම් මේකෙන් 8 මාස 8ක් කරපු නිසා කෙලින්ම ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්? මම ඕස්ට්‍රේලියා යන්න කලින් කොහොමත් IELTS PT කරන්න ඕනේ. අනිවාර්යෙන්. ඔව්. නමුත් මෙහෙ පටන් ගන්න 8 months depend වෙන්නේ ඒගොල්ලන්ගේ A level වල තියෙන English result එක මත සහ English ඒගොල්ලන් A level කරලා තියෙන duration එක මත. හරි. right. මං හිතන්නේ ඒක පැහැදිලි. after O levels හරි A levels හරි කවුරු හරි මෙතන බලන් ඉන්නවා නම් තමාට මේ program එක පටන් ගන්න ඕන නම් IELTS PTA කරන්න ඕනේ නැහැ. English subject එකක් හැටියට ඕකට සංගින් මොන හරි ඒ කියන්නේ. වගේම තමයි අපේ තියෙනවා language center එක. language center එකත් එක්ක එකතු වුණොත් ඒගොල්ලන්ගේ තියෙන English skills ඒ දේවල් ඔක්කොම develop කරගන්න පුළුවන් අපේ language center ඒ එකේ. facility එකේ කියන්නේ MCHS එකේම language center එකක්. එක language center එකක් තියෙනවා. ඕනම student කෙනෙක්ට help එකක් ගන්න පුළුවන්. ෂා ඒක හොඳයි. මං හිතන්නේ මේකත් ඉතාමත් වැදගත් කාරණාවක්. මම හිතන්නේ මේ free service එකක් මේගොල්ලෝ provide කරන්නේ language center එකෙන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් I'm sure we have issues with our language. So if you have any issues to rectify your issues මොන හරි උදව්වක් ඕන නම් මේගොල්ලෝ බැඳිලා ඉන්නවා NCHS ආයතනෙන් බැඳිලා ඉන්නවා කියලා තමයි කියන්නේ. right. ඒක මං හිතන්නේ පැහැදිලි. ඊළඟට අහන දැන් ඔය IELTS එකත් එක්කම තව තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයගේ ස්ටෙෆි ප්‍රසංගිනි financial aid තව scholarships තියනවාද? ඔය ප්‍රශ්නේ එනවාමයි. මං හිතන්නේ ඕගොල්ලෝ කන්සල් කරලා ඇති දහස් ගණන් ස්ටුඩන්ට්ස්. ගොඩක් අය අහන ඇති financial aids. මොකද මම දන්නවා මම පෞද්ගලිකව දන්නවා ඕස්ට්‍රේලියාවට යනවා නම් මේ finance background එක හරියට තියෙන්න ඕනේ. යුනිවර්සිටි එකේ පැත්තෙන් කියන්නේ NCHS සහ යුනිවර්සිටි එකේ පැත්තෙන් ඒ financial aid කියන එකට සහ scholarship කියන එකට මොනහරි උදව්වක් ලබා ගන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් මොනහරි විස්තරයක් දැනගන්න පුළුවන්ද මේ බලන් ඉන්න අයට? පුළුවන්. ෆෙඩරේෂන් යුනිවර්සිටි එකේ academic scholarship non academic scholarship කියලා දෙකම offer කරනවා. academic and non academic දෙක. එතකොට academic scholarship කියන්නේ මං කලින් කිව්වා වගේ ළමයිගේ 8 months duration එකේ subjects 8ක් විතර තියෙනවා. 50% above ගන්න ළමයින්ට just pass විදියට ඊළඟ process එකට යන්න පුළුවන්. but scholarship scheme එකක්
කියලා එනකොට up to 20% වෙනකං Federation University එකේ they are offering the scholarship. So ඒකට අනිවාර්යෙන් it will be based on the GPA score. මාස 8 ගන්න ලකුණු මත තමයි ඒ Scholarship එක calculate වෙන්නේ. Right. So, students, anyone who's listening, if you want to apply for a scholarship to study in Federation University in Australia, මේ මාස 8 හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ GPA එක මත apply කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. 20% වෙනකන් up to scholarship. 20% කියන්නේ ලොකෝ figure එකක්. Yes. up to 20% කියන්නේ calculate කරලා බලන්න ලොකෝ figure එකක්. ඉතින් ඕගොල්ලන් ගතේ තමයි තියෙන්නේ. ඒ support එකත් මෙහින් ලැබෙනවා. And also, Sampath, Federation University has introduced another special scholarship scheme. Okay. ඒකට නම කියන්නේ Cooperative Module Scholarship Scheme කියලා. cooperative Module. COP scheme කියලා COP scheme කියන්නේ. කියලා. COP හරි. scheme කියන්නේ specially දැන් ළඟදී තමයි ඒගොල්ලෝ introduce කරපු scheme එකක්. මං අහලත් නෑ මෙහෙම මං හිතන්නේ වෙන යුනිවර්සිටිස් තියෙනවද මම නම් මේ first time අහන්නේ. Okay. It is worth of 15,000 Australian dollars per student. 15,000. Yes. Okay. ඒක include වෙන්නේ 2,000 Australian dollars for the accommodation and 10,000 Australian dollars worth of paid placements and bursary scholarship කියලා 3,000 Australian dollars university එකෙන් offer කරනවා. 15,000 total Yes. offer එකක් යනවා. I think most of you who are watching you'll be very interested නේ 15,000 US dollars කියන්නේ ලොකු figure එකක්. So ඒක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා තමයි කියන්නේ. I think they introduced this very recently. Yes. And also most of the programs programs වල තියෙනවා මේ COP එක. ගොඩක් available වෙලා තියෙනවා. right. හරි. මේ විස්තර වැඩිපුර දැනගන්න පුළුවන් ඇත්තටම මේ ඉස්සර දවසක මේ දෙන්නවම හම්බ වෙන්නේ මෙතන බලන් ඉන්න කට්ටියට so වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම ඊළඟ ප්‍රශ්නෙට ටක් ගාලා යන්නම් අපේ කාලෙත් ගෙවිලා යන නිසා. So now if I may ask you what are the key ගොඩක් කට්ටියට පුළුවන් කෙලින්ම යුනිවර්සිටි එකට යන්න. ගොඩක් ලංකාවේ ළමයින්ට පුළුවන් කෙලින්ම යුනිවර්සිටි එකට යන්න ඕනේ නෝ. හැබැයි දැන් මගේ කවුරුේ ප්‍රශ්නයක් ඇහුවොත් why should someone join NCHS and do a foundation or the diploma and then transfer to Federation University කියලා කවුරුේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට මොකක් හරි උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලා මං කිව්වා වගේ අපේ ළමයින්ට Australian University life එක නවලෝක college එක ඇතුළෙම මේ මාස 8 ඇතුළත experience කරන්න පුළුවන්. ඔව්. ඒක main point එකක්. හැම university එකම මේ facilities ඒ දේවල් එහෙම නැහැ. ඒ වගේම තමයි 8 months. දැන් ස්ටුඩන්ට් කෙනෙක් O level, A level මේ ඔක්කොම කරලා යන්නත් කැමති ළමයි ඉන්නවා. ඒ වගේම ඉක්මනටම higher studies වලට step කරන්න කැමති students ලත් ඉන්නවා. ඉතින් එයාලට තියෙන හොඳම option එකක් තමයි මේ foundation program එක. ඒ කියන්නේ අපේ මේ 8 months කරන program එක. Okay. ඒගොල්ලන්ට 8 months වලින් කෙලින්ම higher studies වලට step කරන්න පුළුවන්. පුළුවන්. ඉතින් මේක key point එකක් වෙනවා ඒගොල්ලන්ට අපේ college එක choose කරන්න. අර ස්ටුඩන්ට් ලයිෆ් එකයි ඒගොල්ලන්ට තව යාළුවෝ හම්බ වෙන එකයි එකපාරටම හෙට ගිහිල්ලා isolate වෙනවට වඩා තව අර bonds හදාගෙන යන එක සහ ඔව්. ඊට අමතරව මේ හම්බ වෙන මේ facilities සහ මේ අර මං කියන්නේ experience එක තමයි වටින්නේ. ඒ වගේම මේගොල්ලන් තනියෙන් යන්නේ නැහැ නේ අර කිව්වා වගේ group එකක් එක්ක යන්නේ. ඒ වගේම visa procedure එක කරනකොට ඒගොල්ලන්ට අපෙන්ම details ඔක්කොම අරන් visa details උත් අපේම තියෙන ID link එක ඒගොල්ලන්ගෙන් details ටික අරගෙන යාලට smoothly වැඩේ මේ procedure එක කරගන්න පුළුවන්. හරි. so කවුරුරි ඇහුවොත් ඇයි මේ මම මේ ෆවුන්ඩේෂන් එක කරලා ෆෙඩරේෂන් යුනිවර්සිටි යන්න ඕනි කියලා අන්න උත්තරයක් මං හිතන්නේ අපේ ප්‍රසංගනේ දුන්නා. දැන් ඊළඟ මං ඉක්මනට ප්‍රශ්න වලට යනවා ladies, sorry, I'm not putting you know in a situation but we have to ask. I have around 23 questions, so let me move quickly to the next question. Then everyone needs support, right? All the institutions that we know, they provide support in different ways to the students. So මොන වගේ additional වෙනස් support එකක්ද මේ NCHS එකෙන් maybe academically හරි වෙන විදියකට හරි ෆවුන්ඩේෂන් එක කරන මේ programs කරන ළමයින්ට ලැබෙන්නේ. එහෙම කවුරුරි આવුවොත් ඇයි මම මෙතෙන්ට එන්න ඕනේ මොනවාද support ලැබෙන්නේ කියලා මොනවද දෙයක්ද කියන්න පුළුවන් සෙෆි? ප්‍රසංගනි කලින් කිව්වා වගේ we have our English language center. So students who are lacking with their English knowledge, yes, they can get a great support with our language center team. And also if the student facing any difficulties with their subjects, lecturers,
එතන ස්ටඩි එන්වර්මන්ට් එකේ මොනාරි ඉෂුස් තියෙනවා නම් ලෙක්චර්ස් එකන ලෙක්චර්ස් වල ඉන්නකොට තේරෙන්නේ නැත්තම් මේ ඉගෙන ගන්න කාලෙදී මේ ෆවුන්ඩේෂන් හරි ඩිප්ලෝමා හරි කරද්දී එතකොට කෙලින්ම ලෙක්චර්ස් ලෙක්චර් පැනල් එක ගිහිල්ලා කතා කරලා ඒගොල්ලන්ගෙන් ඇඩ්වයිස් එක අරගෙන සමහර ළමයින්ට අපි එක්ස්ට්‍රා ක්ලාසස් උත් අරේන්ජ් කරලා දීලා තියෙනවා. එතකොට ඒ වගේ ඇඩිෂනල් බෙනිෆිට්ස් උත් ගන්න පුළුවන්. ඒවා ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒ ඔක්කොම ෆ්‍රී ඔෆ් චාර්ජ්. සෝ අර ළමයට දෙන සපෝට් එක මම හිතන ස්ටුඩන්ට් කෙනෙක්ට සපෝට් දෙන සපෝට් එක තරම් වටින දෙයක් නෑ. මම හිතන්නේ සල්ලි වලින් එක අගය කරන්න බෑ. දැන් මේ කිව්වා වගේ මෙතනදී ඇඩිෂනල් ඇකඩමික් සපෝට් මට මොන හරි තේරෙන්නේ නැත්නම් මගේ ලෙක්චර් එකට කතා කරලා ඒක ක්ලැරිෆයි කරලා ඒ ඔක්කොම කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ නේ. Thank you very much. Right. Now the other question. Then we have heard about a lot of universities in Australia. මම දන්නවා ගොඩාක් universities in Australia වල. Federation University, out of all the universities that you know in Australia, මේ Federation University එක why අපි මෙහෙම කිව්වොත් great choice of for Sri Lankans කියලා කවුරු හරි term එකක් කිව්වොත් okay Federation University can be the best or the greatest choice for Sri Lankan students කියලා කවුරු හරි කිව්වොත් ඒක justify කරන්න පුළුවන්ද අපේ ප්‍රසීවාට මොන හරි ඒ ගැන කියන්න පුළුවන්ද? So the Federation University is very concerned about Sri Lankan students, especially all the international students, but especially Sri Lankan students. ඉතින් ඒගොල්ලන්ට වෙනම ඩෙඩිකේටඩ් ටීම් එකක් ඉන්නවා අපේ ළමයි එක්ක ගනුදෙනු කරන්න. ඒගොල්ලන් එක්ක ක්ලෝස්ලි එන්ගේජ් වෙලා ඒ ඩීටේල්ස් ඒගොල්ලන්ට මොන හරි තියෙනවා නම් සයිකොලොජිකල් දේවල් මොන හරි දැනගන්න, ඒ වගේම ඒගොල්ලන්ට සබ්ජෙක්ට් වයිස් මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් හැම ඩීටේල් එකක්ම දැනගන්න ඒගොල්ලන්ට ඩෙඩිකේටඩ් ටීම් එකක් වෙනම ඉන්නවා. ඉතින් ඒක නිසා ෆෙඩරේෂන් යුනිවර්සිටි එකට අපි on the best choice කියලා කියන්න කියන්න පුළුවන්. ඒක මම හිතන ප්‍රසංගනේ ගොඩක් වැදගත් වෙනවා parents අටනේ. ඔව්. දැන් තමන්ගේ දරුවා ගියාට පස්සේ කවුරු හරි ඉන්නවා කියලා කිව්වනම් යුනිවර්සිටි එකෙන් මගේ දරුවාව බලාගෙන දරුවා හා අනිත් දරුවා බලාගෙන කවුරු කිව්වොත් මම හිතන්නේ ඒක ලොකු දෙයක්. So that is why you say it's the best choice. Yes. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ෆෙඩරේෂන් යුනිවර්සිටි එකේ ස්කෝලර්ෂිප්ස් ඉස්සෙල්ලා ස්ටෙෆනි මෙන්ෂන් කරා වගේ ඒගොල්ලන්ගේ වෙනම කෝප් ස්කීම් එකක් තියෙනවා. ඒ වගේම හොඳ ස්කෝලර්ෂිප් amount එකක් තියෙනවා. ඒ වගේම තව ගොඩක් බෙනිෆිට්ස් යාලගේ දෙනවා. ඒ වගේම තමයි මේක රීජනල් යුනිවර්සිටි එකක් නිසා ඒගොල්ලන්ගේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා ඉයර්ස් ගන්න වැඩි. ඉතින් මේකත් ඒගොල්ලන්ට ලැබෙන පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඉතින් ඒගොල්ලන්ට තියෙන ප්ලස් පොයින්ට් එකක්. ඉතින් ඒක නම් මාරවත් වැදගත්. මම හිතන්නේ බලන් ඉන්න ගොඩක් අයට ගොඩක් අය එතෙන්ට අපි යන්නේ ඕස්ට්‍රේලියාව වලට ඉගෙනගෙන ඒ වගේම වැඩ කරන්න පුළුවන් වැඩ කරන්නනේ. දැන් මේ ෆෙඩරේෂන් යුනිවර්සිටි එක රීජනල් යුනිවර්සිටි එකක් නිසා රීජනල් බෙනිෆිට්ස් ඒගොල්ලන්ට ගොඩක් බෙනිෆිට්ස් නේ ඒගොල්ලන්ට ලැබෙනවා. මේ ගැන වැඩි විස්තර ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් අපි හම්බුනොත් කියන්න ගොඩක් දේවල් තියෙනවා. Yes. benefits ගැන. So that's a very good plus point, I think. Very good point that even I didn't know. මම තමයි දැනගත්තේ මේක Federation University is a regional university and regional නිසා regional benefits මේ දරුවන්ට ලබා ගන්න පුළුවන් කියන එක තමයි අපි කියන්නේ නේ. හරි. Right. දැන් කවුරු හරි අහුවොත් what are the most popular දැන් Federation University ගියාට පස්සේ මොනවාද ඒකේ තියෙන most popular courses and මොන වගේ facilities ද highlight වෙන අනිත් universities වලට කියලා කවුරු හරි අහුවොත් ප්‍රශ්නයක්. එතන මේ ප්‍රශ්නයක් තියෙනවා. මොනවාද ස්ටෙෆි කියන්නේ? ෆෙඩරේෂන් යුනිවර්සිටි එකේ මෙයින්ලි තියෙන්නේ බිස්නස්, IT, ඉන්ජිනියරිං, නර්සිං, early childhood මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් තමයි මෙයින්ලි තියෙන්නේ. ඒකෙත් ස්පෙෂලි නර්සිං ප්‍රෝග්‍රෑම් එකේ huge advantage එකක් තියෙනවා. මොකද normally Australian universities ගත්තම for the nursing program they have only one intake per year. But Federation University එකේ they are offering 2 intakes per year. Right. Normally දැන් මේක මටත් හොඳ කාරණා. So සාමාන්‍යයෙන් Australian universities වල intakes එකයි nursing වල. මොකද nursing program කියන්නේ සාමාන්‍ය highly demand එකක් තියෙන highly demand program එකක්. So ඒකට ඇත්තටම ළමයි යන්නත් competitions වැඩි. So normally they have only one intake per year. Yeah. But Federation University එකේ February and July කියලා intakes දෙකක් තියෙනවා. February and July. Yes. මෙතන කවුරු හරි ඉන්නවා නම් අහන් ඉන්න nursing අපේ නර්සිං ෆීල්ඩ් එකට යන්න කැමති කෙන විශේෂයෙන්ම අපි හැමෝම දන්නවා ඕස්ට්‍රේලියාවේ ගොඩාක් එක ඩිමාන්ඩින්. සෝ ෆෙඩරේෂන් යුනිවර්සිටි එකේ ඉන්ටෙක්ස් දෙකක්
තියෙනවා කියලා තමයි අද දවසේ අපි කතා කරන්නේ. ඒ වගේම what are the two intakes if you don't mind We have repeating? February and July intakes in Federation University. So let's say if the student miss one in February intake, even though they can apply for the July intake in the same year. Right, rather than waiting for another year to තව apply. අවුරුද්දක් වෙයිට් කරන්න නැතුව ඒ අවුරුද්දෙන්ම තව ඉන්ටේක් එකට apply කරන්න පුළුවන්. මං හිතන්නේ ඒකත් මාර ප්ලස් පොයින්ට් එකක්. ගොඩක් නර්සිං මමත් අහලා තියෙනවා ගොඩක්. දැන් හරි වෙනස් මේ ජෙනරේෂන් එක, මේ Gen Z එක හරි වෙනස්. අපිට වඩා ගොඩක් දේවල් දන්නවා. So even males I have seen people පිරිමි අයත් නර්ස් කෙනෙක් වෙන්න කැමති, especially in Australia. මොකද ඩිමාන්ඩ් එක නිසා. කාට හරි මිස් වුණොත් එක ඉන්ටේක් එකක් අවුරුද්දක් බලන් ඉන්න ඕනේ නැහැ. ආයෙසරයක් apply කරන්න පුළුවන්. හරි. දැන් අනිත් ප්‍රශ්නය තමයි දැන් ෆෙඩරේෂන් යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් ලයිෆ් එක ගැන කවුරුහරි ඕනි තරම් ප්‍රසංගනේ වගේ ප්‍රශ්න අහනවා ඇති. ඔය පේරන්ට්ස් අහනවා ඇති කොහොමද ස්ටුඩන්ට් ලයිෆ් එක. මොකද ඒක මාර වටිනවා. දැන් ලංකාවේ අපේ ස්ටුඩන්ට්ස්ලාට විශේෂයෙන් මේ ස්ටුඩන්ට් ලයිෆ් එක කොහොමද කියලා දැනගන්න අවශ්‍යතාවයක් ඇතිනේ. ඒකට මොකක් හරි hints ටිකක් නැත්නම් අපිට information ටිකක් දෙන්න. Okay, so simply Federation University is a mix of fun, studies and lots of vibes and community vibes. So Vibes. simply that's the answer. And also they have like really small classes to connect with the students and the lecturers. So it will be also a bit not bit Massive thing. Yes. They have small classes. small classes to so they connect can connect with the Okay. students and the lecturers. So it Wow. will be easy for them to So study. I like the first part. You said it's fun. Can you Full repeat of again? vibes. Full of vibes and Fun and studies. and studies. So all three you need to definitely balance, students. So you can have fun, you have a lot of vibes, and you're academically also you can study. Okay, so that is why this is very different than the other universities. Thank you very much, Prasangani. So vibes, education ඔය ඔක්කොමත් එක්ක තව මං හිතන්නේ පේරන්ට්ස්ලට ස්ටුඩන්ට්ස්ලට තියෙන ප්‍රශ්නයක් තමයි තමාගේ කරියර් growth එකට ඇකඩමික් growth එකට මොන වගේ සපෝට් එකක්ද යුනිවර්සිටි එකකින් දෙන්න කියලා. ඕනෙම ලෝකේ ඕනෙම යුනිවර්සිටි එකකට ගියොත් මම කැමති මගේ කරියර් එකට ඒ රටේ මොනවාරි සපෝට් එකක් ලැබෙනවා නම්. ඉතින් ස්ටෙෆි මම හිතන්නේ ඔයා තමයි හොඳම පුද්ගලයාට ආන්සර් එකක් දෙන්න. කොහොමද ෆෙඩරේෂන් යුනිවර්සිටි එක මේ සපෝට් එක ලබා දෙන්නේ කියලා. මේකට උත්තරයක් දෙන්න පුළුවන් යුනිවර්සිටි එකේ තියෙන රෑන්කින් එක අනුව. ඒ කියන්නේ Federation University is in the top 1% in Victoria for student support and for the career growth. Top 1% In Victoria. Wow. Victoria. ඒ වගේම top 2% in Victoria in the full-time undergraduate employment. Right. So ඒ කියන්නේ මේකේ stats වලින්ම පෙන්නලා තියෙනවා මේකෙන් ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස් they most of the time they get employed and also student support එකත් ගොඩක් වැඩි කියලා නේ. කවුරු හරි හිතන් ඉන්නවා නම් කවුරු හරි ආසාවෙන් ඉන්නවා නම් ෆෙඩරේෂන් යුනිවර්සිටි එකත් එක්ක ඉගෙන ගන්න තමන්ගේ ඩිග්‍රී එක කරන්න බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ support එක කොහොමද කියලා මේ stats වලින් බලා ගන්න පුළුවන්. Getting into the 1% is not easy, especially in Victoria, in a state like Victoria. So they have proven. So එතනදී මං හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයගොල්ලන්ට ලැබෙන්න ඇති. අනිත් ප්‍රශ්නය තමයි ගොඩක් අය අහනවනේ දැන් ඉන්ටර්න්ෂිප්ස් ගැන. දැන් මේ ලංකාව වුණත් ස්ටුඩන්ට්ස් අන්ඩර්ග්‍රැජුවේට්ස් ඉන්නවා ඉන්ටර්න්ෂිප්ස් වලට තමයි යන්නේ. මොකද ඒගොල්ලෝ මං හිතන්නේ ඉගෙන ගන්න ගමන් තමයි තමාගේ ඒ රැකියාව කරන්නේ as a support for their education නේ. මොන වගේ internship opportunities කොහොමද internship opportunities ලබා දෙන්නේ ෆෙඩරේෂන් යුනිවර්සිටි එකකින්? එහෙම ස්කීම් එකක් මොකක් හරි තියෙනවද? එහෙම support එකක් තියෙනවද? As I already explained about the COP scheme. COP ඒකෙන්ම paid placements කියන තැනක් මං explain කරා. Right. So සාමාන්‍යයෙන් $10,000 Australian dollars worth of paid placements for 60 days හම් වෙනවා Federation University එකේ. එතකොට ඒක තමයි internships කියලා ආන ප්‍රශ්නට හරි උත්තර. paid internships කියලා අර Yes, 10,000 paid placements කියලා කියන්නේ. එතකොට තමයි අපි IBM එකත් එක්කත් connect වෙලා ඉන්නවා. IBM. Okay. Federation University එක IBM ආයතනයත් එක්කත් connect වෙලා ඉන්නවා. ඒකෙනුත් ඒගොල්ලන්ට ගොඩාක් industrial opportunities හම්බෙනවා. ඒ වගේම දැන් ස්ටුඩන්ට් කෙනෙක් දැන් ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරද්දී එයාට තියරිටිකල් නොලෙජ් එකක් විතරක් නෙමෙයි ෆස්ට් හෑන්ඩ් ඉන්ඩස්ට්‍රියල් එක්ස්පීරියන්ස් එක තමයි ළමයා යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්නේ. එතකොට ඒක ලොකු කන්ෆිඩන්ට් එකක් ළමයාට ස්ටඩි පාත් එකේ ඉඳලා එම්ප්ලොයිමන්ට් එකට යන්නේ. යන්නේ දැන් විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට ටෙක්නිකල් ස්කිල්ස් අඩුයිනේ. ගොඩක් ස්ටුඩන්ට්ස්ලාගේ සෝ මෙතනදී අර IBM වගේ තැනක වැඩ ගන්න හම්බ වෙනවා කියන්නෙම ලොකු දෙයක් තමන්ගේ CV එකට. සෝ එතනදී ඒ සපෝට් එක ඒගොල්ලන්ට ලැබෙනවා. and අර paid internship කියන paid opportunity එක මොකක්ද ඒ වචනේ ආයෙසරයක් කියන්න ස්ටෙෆි? cooperative module scheme කියලා කියන්නේ කෙටියෙන් කියනවා නම් COP scheme කියලා කියන්නේ. ඒකෙදි
සාමාන්‍යෙන් කියන්න පුළුවන් students can turn their study days into pay days කියලා. Study days into pay days කියලා. So අයගොල්ලෝ ඉගෙන ගන්න ගමන්ම paid placements වලින් 10,000 Australian dollars worth of paid placements university එකෙන් offer කරනවා. So ඒක huge advantage එකක් විදියට තමයි තියෙන්නේ. දැන් ඔය එක්කම මම මේ ප්‍රශ්නේ අහන්න ඔය එක්ක මම හිතන්නේ උත්තරේ දුන්නා ආයෙසරක් මේක clarify කරගන්න. ඉගෙන ගන්න ගමන් මට කරන්න පුළුවන්ද වැට? ඒ කියන්නේ මට while I'm studying can I work as interns? Is it possible there? Yes, normally part-time jobs weekly 20 hours වෙනකන් allow කරලා තියෙන්නේ. Okay. ළමයිගේ semesters holidays වලට up to 40 hours වෙනකන් work කරන්න පුළුවන්. Holidays වලට Yes. up to 40 So hours. especially මම මෙතන mention කරන්න ඕනේ Federation University is a regional campus. එතකොට benefits විදියට මේ point එකත් add කරගන්න පුළුවන් cost of living එක අඩුයි. Okay, wow. So that's something very important. මම හිතන්නේ මම ඉගෙන කතා කරේත් නෑ කටි. Yes. So cost of living එක අඩුයි මේක regional university cost of living විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ course fees පවා හරිම affordable අනිත් ඒවත් එක compare කරනකොට. education එක හොඳ තැනක තිබුණත් මේවල course fees and are right. Yes, standard education but very affordable course fees. So cost of living පැත්තෙන් ගත්තොත් දැන් අපි internships වල කතා කරද්දී නැත්නම් part time jobs ගැන කතා කරද්දී ළමයාට තමන්ගේ cost of living එක fulfill කරගන්න පුළුවන් part time jobs වලින්. So ඒක ගැන ලොකුවට worry වෙන්න අවශ්‍ය නැහැ. So that's a great opportunity and a great news for anyone who's looking to study in Australia. So Federation University, definitely if you join them, they do allow you to work while studying and also off මගේ studies නැති දවස්වල up to 40 hours they can work. හොඳම දේ, since the Federation University is a regional university, the cost of living is lesser than the other regions and also whatever you earn වැඩ ඉගෙන ගන්න ගමන් ඒ earn කරන දෙයකින් මං හිතන හැටියට up to certain extent even you can cover your cost of living. So that is what I think both of them they try to explain. I hope you got this also. Right, I have 3 more questions. So the other question that I would want either one of you can answer. So if someone is willing to do their foundation at NCHS, කවුරු දැන් බලාගෙන ඉන්නවා නැත්නම් බලාපොරොත්තුවක් තියනවා නම් ෆවුන්ඩේෂන් එක මම NCHS එකේ කරනවා කියලා මොන වගේ ඇඩ්වයිසස් දෙන්න පුළුවන්? ඇඩ්වයිස් එකක් හරි දෙකක් හරි දෙන්න කැමති නම් මොන වගේ දෙයක්ද කියන්න පුළුවන් ඒ බලන් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට? prospective student, let's say it's a prospective student. Anyone? Yeah. So go for it. You won't regret it. So it's a great stepping stone to Federation University and we are always here to help you with all the procedures we are doing. So don't wait, just call us. And go for it. Yes, So go I for really it. like that. Go for it. Don't wait. So your advice, don't wait. After all hours, waiting is wasting. So go for it, right? Remember, go for it. Okay, so one before the last question that I have. Thank you once again, both of you. I'm sure you have spent a lot of time with students and given a lot of valuable insights and ඔය දෙන්න ගොඩාක් අය කන්සල්ට් කරලා ඇති. මේ ලබා දෙන මේ උපදෙස් ටිකම ගොඩාක් අයට වටිනවා. මේ වගේ යුනිවර්සිටියක් ගැන නොදන්න අයට වගේම ඕස්ට්‍රේලියාවේ සිහිනයක් තියෙන අයට අනේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් නේ කියන අපිට අර බලාපොරොත්තු දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. හරි. දැන් මේ ඊළඟට තියෙන ඉන්ටෙක්ස් ගැන දැනගන්න ඕනේ නම් ස්ටුඩන්ට් කෙනෙක් දැන් මෙතන අහන් ඉන්න කවට හරි දැනගන්න ඕන නම් තවදුර විස්තර ඊළඟ ගැන ඉන්ටෙක්ස් ගැන කොහොමද කනෙක්ට් වෙන්නේ කියලා ප්‍රශ්නෙකුත් මම හිතන්නේ මම අහන්නම් මේ කාට හරි අහන්න අවශ්‍යතාවය තියෙනවා මම ඒගොල්ලෝ වෙනුවෙන් අහුවොත් ඔය දෙනෙන් කාට හරි උත්තර දෙන්න බුලා ස්ටෙෆි. අපේ next intake is in June. So June තමයි පටන් ගන්නෙ. Normally අවුරුද්දකට intakes 3ක් විතර තියෙනවා. February, June and October. February, June June, and October. October. So probably next intake is in June. June. Yes. Okay. So ළමයි students ලට details ගන්න පුළුවන් නම් අපිව contact කරගන්න පුළුවන් WhatsApp, Facebook, Instagram and online chat. And also අපේ direct Federation hotline number එක තියෙනවා. ඒකට කතා කරලා student counselor කෙනෙක් එක්ක details ටික දැනගන්න පුළුවන්. අපේ hotline number එකත් පොඩ්ඩක් කියමුද මේ වෙලාවේ hotline number එක? 0777-817-000. ඒක තමයි Federation hotline number. So one of our counselor will assist you regarding the details. Okay. And also directly college එකට visit කරන්න පුළුවන්. We have our Colombo and Kandy branch. So directly visit කරලා details ටික ගන්න පුළුවන්. You have a Kandy branch also. So Yes. viewers, they have 2 branches. So one is the head office is in Colombo. The other office is in Kandy. Kandy.
ඔය දෙකින් ඕන එකට විසිට් කරලා නැත්තම් කෝල් කරලා වෙබ්සයිට් එක through හරි විස්තර දැනගන්න පුළුවන්. Thank you very much Steffi, thank you very much ප්‍රසංගනී. I think බලන් ඉන්න හැමෝටම ගොඩක් වැදගත් කාරණාවල් අද දවසේදී කතා කරා about Australia, about Federation University. ඒ අස්සෙම I'm hearing this rumors that you are going to have an open day. මන් දැක්ක ඇඩ්වර්ටයිස්මන්ට්ස් වගේක් මට ඇහුණා ෆෙඩරේෂන් යුනිවර්සිටි එකට ඕපන් ඩේ එකක් කරනවා කියලා NCHS එකෙන්. දවස එහෙම මම හරියටම තාම දන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් නම් දවසක් කියන්න. ඒ දවසට එනවනම් මම ආවොත් මගේ දරුවත් එක්ක හරි මගේ කසින්සත් එක්ක හරි කාගෙත් එක්ක හරි මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මොන හරි විශේෂ දේවල් වෙනවද ඒ දවසට විශේෂ දෙයක් දෙනවද ඕගොල්ලන්ගෙන් කියන දේ අපි දැනගන්න කැමති. මට ඇහිලා තියෙන ඕපන් ඩේ එකක් තියෙනවා කියලා ඒක කන්ෆර්ම් කරන්න පුළුවන් බලන් ඉන්න කට්ටියට. Yeah, so definitely we have open day. It's on May 3rd. You can come. Third. Yes, it's on May 3rd. So you can come on. Come at 8:32. You can come till 5 p.m. Okay. So you can visit our counselors. There are a lot of counselors here at Nowlo College. So you can meet us and get all the details and clear all your doubts. And the main thing is we have a big wave on that day. So try your best to... Big wave. Big wave. So is it a surprise? Then gana kiyanna barida Yeah, it's kind of surprise. surprise. So I have to come. I mean, onna ඒ surprise එක බලා ගන්න ඕන නම් May 3rd May 3rd. දේ 9ත් 5ත් අතර NCHS එකට ඇවිල්ලා ඒ surprise එක බලන්න. මෙන්න මේගොල්ලන්ව හම්බ වෙන්න counselors ඔක්කොලා මෙතන ඉන්නවා. So if you want to get surprise with your education in the sense to get a waiver for your foundation, 3rd is the day for you to come and meet these counselors. Thank you very much, Steffi. Thank you very much, Prasangi. I mean, you did a wonderful job with giving all the information without, I mean, I'm sure I had 23 questions. These 23 questions were answered. ගොඩක් අයට තිබ්බ ගැටලු හැම එකක්ම මම හිතන්නේ निराකරණය වුණා. බොහොම ස්තුතියි. Hope to see you once again with another episode. Once again, everyone who's watching, thank you very much for your time. I'm sure your return on investment on this is justified. Hope to see you once again with another episode. Thank you for your time. And once again, Nowlo College of Higher Education, we are here to support you. Federation University is there to support your future. Thank you.